ඊපස්සේ හම්බන්තොට පැත්තේ ගිහිල්ලා හොයනකොට එක්කෙනෙක්ගේ මොකද්ද කෙන්ගෙඩිය ගැන ඔයා මොනවද දන්නේ කියලා කිව්වම එයා කිව්වා අයියෝ කෙන්ගෙඩිය ඕන තරම් තියෙනවා එන්නක පෙන්නන්න යන්න කියලා මම එක වෙනවා පිළිකන්නේ වැලක් පෙන්නන්න ඒ වැල තමයි මේක. ඉතින් මම මේ වැල හඳුරනවා. මේකට කියන්නේ කෝවක්කා. ඒතර මම කෙන්ගෙඩි එහෙ භාෂාව වෙනස් වෙනද ඔව් මේකේ ගෙඩි වලට කියන්නේ කෙන්ගෙඩි. පස්සේ මම මොනවද ප්‍රොජෙක්ට් එක ගන්න මේක පැන්රායි කන්න පුළුවන් ඉදුණාම. එතනම මම දැක්කා මම මේ ඉදිච්ච ගෙඩි තිබුණ හරියට මේ මේක සැලීන් සංදේශය හරි සංදේශයකත් මම දැක්කා කාන්තාවන්ගේ තොල්පට ගැන කතා කරනකොට මේ ඉදිනු මේ කෝවක්කා ගෙඩියක් වගේ කියපු තැනුත් තියෙනවා නල්වල විතර නෙමෙයි මේකත් කියලා තියෙනවා. එතකොට මේක පළතුරක් හැටියට කන්න පුළුවන්. හැබැයි දිලා දැක්කොත් කුරුල්ල කනවා. කියන්නේ නැහැ කුරුල්ලා ටික වෙලාවයි තියෙන කුරුල්ල කනවා. මේක මාළු යන්නත් පුළුවන් ගෙඩිය. මාළුත් තියෙනවා. ඒගොල්ලෝ මට කියනවා. මම කාලා නැහැ එතන. නමුත් දේශීය වෙදකමේ මම මේක කියවනවා. කියනකොට මේකේ පස්පංගුවම අරන් කුඩු කරලා ගත්තොත් මොකද්ද දියවැඩියව කියන්නේ බහුමුත්‍ර රෝගය ඒක නවත්තන්න පුළුවන් කියන කාරණාව. ඒකට ඒකම කියනවා මේක සීනි අඩු කරන්න හොඳ ඖෂධයක් කියලා. එනවා මේක හඳුර ගන්න හැබැයි මේකේ කොලක් කන්න පුළුවන් මැල්ලු. ඒ හින්දා ඒ ගැන මට කියන්න ඕනේ. ඒ හින්දා කෝවක්කා කියන එක පළතුරක් හැටියටත් ආහාරයක් හැටියටත් පැල්ලුමක් හැටියට ඒ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙලක් මේකේ පස්පංගුවම ගත්තොත් ඒක හොඳයි කියලා කියනවා ඒ අර බහුමුත්‍ර රෝගේ නවත්තන්න.